ටික ඉන්නවා මාත් එක්ක කතා කරන්න එපා. මම මාත් එක්ක කතා කරන්නෙත් නැහැ. මේ මොකද? මම මොකද්ද කරේ? වැඩක් නැහැ කතා කරලා. ඔයා දන්නේ නැහැ මට මොකක්ද උනේ කියලා. මම දන්නේ නැහැ අද දෙන්නේ මොකද්ද උනේ? වැඩක් නැහැ කතා කරලා. ඔයා ඉස්සර වගේ නෙවෙයි. කොහොමද වෙනස් වෙලා? තේරුම් ගන්න නැහැ කතා කරලා. අයියෝ මම මොකද්ද කරේ ඔයාට? මම මොකද්ද කිව්වේ කියන්නකෝ. මම වෙනස් වෙන්න. අදන්න ඕනේ නැහැ නේ. අදන්න නැතුව කියන්නකෝ මොකද්ද උනේ කියලා. ඔයා දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. මම දන්නේ නැහැ. ඔයාට අහන්න ඕනෙත් නැහැ මොකක්ද උනේ කියලා. ඒක තමයි හත් වෙනි මං අහන්නේ. මොකද උනේ? ඇයි අඬන්නේ? හරි ඔයා හොඳට මතක් කරලා බලන්න. ඔයා ඉස්සර කොච්චර හොඳද? ඔයා කොච්චර මට ආදරය කරාද? ඔයා කොච්චර මාත් එක්ක කතා කරාද? ඔයා කොච්චර මගේ ළඟටම වෙලා හිටියද? මං ගැන කොච්චර හොයලා බැලුවද? දැන් ඔයා කරන්නේ හරි කියන්නකෝ. ඒ විතරක් නෙවෙයි. දැන් ඔයා වෙන්දර නම් අහනවා උදේට ඔෆිස් ගියාට පස්සේ කෝල් කරලා උදේට කෑවද බබා? ඊට පස්සේ දවල්ට අහනවා බබා දවල්ට කෑවද බබා? එතකොට හවුස් එකට ගෙදර එන්න කලින් අහනවා බබා ඔයාට මොනවද අරන් එන්න ඕනේ බබා? ඊට පස්සේ 10 මාර තේ වෙලාවට අහනවා බබා මන් තේ බොනවා තේ බිව්වද බබා? ඊට පස්සේ 3 මාර තේ වෙලාවට අහනවා බබා මන් තේ බොන්න යනවා තේ බිව්වද බබා? ඊට පස්සේ රැට නිදා ගන්න යනකොට අහනවා බබා ඔයා ගලුගේ කොහමද ඔයාට අමාරුද? ඔගේ ෂෝල්ඩර්ස් රිදෙනවද? ගෙදර වැඩ වැඩිද? මං ඔයාට මසාජ් එකක් දෙන්න කියලා. කිසි දෙයක් ඕ දැන් ආවද කියන්නකෝ. මේක කරන්න බෑ. ඔයාලට තේරෙනවද මම මිනිස්සෙක් නේ. වෙන්ද තිබ්බ දේවල් කිසිම දෙයක් එහෙම නෑ. මේක එකම දේවල් මාත් එක්ක කතා කරන්නේ නෑ. ඇයි ඔය මාත් එක්ක කලින් කතා කරා වගේ කතා කරන්නේ නැත්තේ? හරි. මම දැන් ඉස්සර තරම් කතා කරන්නේ නැහැ. මම දැන් කියන්න දෙයකට හේතුව මොකද්ද කියලා? ඔව් කියන්න. ඒක තමයි මම දන්නේ මොකද්ද හේතුව? නෑ. දැන් මොකක් නිකන් හිතන්නකෝ. මම වාත් එක්ක කතා කරන්න තියෙන දේවල් ටික ඔක්කොම දැන් කතා කරන්න ඉවර වුණොත් මේ ආත්මේ ඔය ටික ඔක්කොම ඉවර වෙනවා. එතකොට දැන් මම ප්ලෑන් කරලා තියෙන්නේ තව ආත්ම හතක් වත් එක්ක ඉන්නනේ. එතකොට මම දැන් මේ ආත්මෙම ඔය ටික ඔක්කොම නිකන් හිතන්නකෝ උදේ ඉඳන් රෑ වෙනකන් ඔයා කෑවද බිව්වද අරවද මේවද කියලා කතා කරලා ඉවරලා ඕක දවස් දෙකෙන් තුනෙන් ඉවර වෙලා යනවා. ඊට පස්සේ අපිට ඊළඟ ආත්මෙට මොකුත් කතා කරන්න නැති වෙනවා. මම මේ සේව් කරනවා. නිකන් හිතන්නකෝ. මම මේ සේව් කරනවා. මම කොහොමද මම ප්ලෑන් කරලා ඉන්නේ මේ ආත්මෙ විතරක් නෙමෙයි. මමවත් එක්ක ආත්මයක් පාස ආත්ම හතක් කරගම් මමත් එක්ක ආදරෙන් බැඳිලා වෙලිලා ජීවත් වෙන තමයි මම හිතන්නේ. ඉතින් මම සේව් කරනවා. මගේ වචන සේව් කරනවා. ඒකද අඩුවෙන් කතා කරන්නේ? ඒකයි අඩුවෙන් කතා කරන්නේ. මම මේ සේව් කරනවා ඊළඟ ආත්ම හතට. දැන් තේරුණා. ඒකනේ තේරුණානේ. හරි. මොනවද උනේ වට? ඔව් ඒකට නම් මට ඇත්තටම ඊළඟ ආත්මෙ වෙනකන් ඉන්න බෑ. මේ මට පුළුවන් නම් පෑන්කේක් ටිකකුයි හොඳට ඉගුරු දාල් බ්‍රේක් ටිකකුයි赶紧进去吧，在这儿。